මියා කියන එක්කෙනාට මම නිවස කුලියට දීලා තියෙන අවුරුදු 2ක් වෙනවා. එයාගේ ළමයි 3 දෙනයි පුරුෂයයි එයා ඉන්නකොට එයාගේ පුරුෂයා බඩු වගේක් ගෙනල්ලා දාලා මහරගමේ රෙදි බිස්නස් කරන්නේ. එයා ගිහිල්ලා එනකොට එන්න හම්බුන්නේ මෙහි මේගොල්ලෝ ඇවිල්ලා එකපාරට රෑ 8ට මාත්‍ර විතර ඇති හිටපු ගම ගිනි වීසි කරලා මේ කරලා ගේ කඩලා බඩුත් අරගෙන ஆக்களை வந்து ஊக்கெல்லாம் பத்தச்சு புக்குகள்லாம் படித்ததுக்கு ஒன்றுமே இல்லை. புக்குகளெல்லாம் பத்தஞ்சு ஸ்கூலுக்கு போகிறதுக்கும் சப்பாத்து உடுப்பு ஒன்றும் இல்லை. ஊடெல்லாம் அப்படியே பத்தஞ்சு உடுக்கிறதுக்கு உடுப்பும் இல்லை, ஒன்றுமே இல்லை, எல்லாம் பத்தஞ்சு வைத்து අපේ ගෙවල් ගිනි තියලා තියෙනවා. අපිට දැන් ළමයි ටික ඉස්කෝලේ යවන්න පාසල් යවන්න සපත්තුත් නැහැ, ඇඳුම්නුත් නැහැ, පොත්පත් නැහැ, කිසිම දෙයක් නැහැ. අපිට අඳින ඇඳුම් විතරයි, ඇඟේ තියෙන ඇඳුම් විතරයි අපිට තියෙන්නේ. ඔක්කොම තියලා තමයි අපි දුවලා ආවේ. ඒ වුණාට පොලිසියෙන් ගියා අපිට ආරක්ෂා දෙනවා කියලා. ඒ වුණාට කිසිම දෙයක් නැහැ. ගහලා පැය 2-3කට පස්සේ තමයි පොලිසියනුත් ආවේ. එතකොට අපේ ගෙවල් ඔක්කොම කුඩු කරලා පත්තු කරලා ඉවරයි. අපි දැන් පාරේ ඉන්නේ. අපි ලංකාවේ ඉපදුණු පුරවැසියෝ. අපි මේ පිට රටවල ඉපදුන්නේ නැහැ. අපි සෞදි වල ඉපදුන්නේ නැහැ. ජනාධිපතිතුමා තමයි මේකට අපිට මේ සහයෝගය දෙන්න ඕනේ. එළියට බහින්න එහෙම කිව්වා. මං කිව්වා මම මරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මම බය වෙලා පිටිපස්සේ තනියම දුවලා ගිහිල්ලා කැලෑවේ හැංගිලා හිටියා. 2 hours විතර හිටියා. ඊට පස්සේ කොහොම පිච්චලා ගිනි තියලා බඩු ඔක්කොම අරගෙන ගිහිල්ලා. ලක්ෂ 2ක් විතර සල්ලි මගේ ජුවලරි බැංගල්ස් මේවා මගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම අරගෙන ගිහිල්ලා